හායි ළමයි good morning. ඉතින් අද ඇවිල්ලා ඉරිදා දවසක්. මගේ නිමවට දවස් තමයි ඉරිදා දවස කියන්නේ. ඉතින් අද ඉරිදා දවස වුණාට මට ගෙදරට වෙලා පාඩුවේ ඉන්න බෑ. මට වැඩ කොටාක් තියෙනවා. වැඩ ගොඩාරියක් තියෙනවා කරගන්න. ඉතින් මේ මගේ වැඩ ටික ඔක්කොම කරගන්න ඕනේ. ඉතින් මං හිතුවා ඒ වුණාට කමක් නැහැ. මගේ යාළුවන්ට vlog එකක් අරන් එනවා කියලා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අද දවස හරිම බිසි දවසක්. ඒ වුණාට බිසි වුණාට ඇයි බිසි වුනේ කියලා මම ඔයාලට අනිවාර්යයෙන් වීඩියෝ එකක් අරන් එනවා. ඇඳ පොඩ්ඩක් හැඩි වෙලා තියෙන ළමයි දැම්ම නැකිට ගමන් හින්දා ඇඳ අස් කරලා ඊළඟට මගේ වැඩ ටිකට යන්න ඕනේ. දැන් ඔක්කොම හරි මම ඇඳත් රෙඩි කරා. බෙඩ් ෂීට් එක නැමුවා. ඇඳ පිළිවෙලට හදාගත්තා. ඒ වැඩ ටික හරි. ඉතින් දැන් තියෙන්නේ මගේ වැඩ ටික ස්ටාර්ට් කරන්න. ඉතින් දිගට වීඩියෝ එකක් එක්ක රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ අද ඉතින් උදේන්ම වැඩ ටික කරගන්න ඕන හින්දා ඉක්සලාම මගේ ඇඳුම් ටික මම හොදන්න දැම්ම වොෂින් මැෂින් එකට. ඒකත් හරි. රෙදි ටික හොදන්න දැම්මට පස්සේ මම ආවා තේක බොන්න. තේක බීලා දැන් වොෂ් එකක් දාගන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ මම හොඳට වොෂ් එකක් දාගෙන කාලා බීලා දැන් ලෑස්ති වුණා. ඉක්කන්ට ඇඳගෙන යන්න ඕනි. යන්නේ අපි දුවගෙන යනවා පරක් වෙලා නිසා. බස් එකක් එනකන් ඉන්නවා ඉතින් පාරට වෙලා. එක පැත්තකට නම් බස් එකක් ගියා. දැන් අපේ ඉන්න පැත්තටත් ඒ බස් එකක් එක්කලා. ඉතින් ළමයි මම යන පැත්තට බස් එකක් ආවා. මම මේ බස් එකේ නැගලා යන ගමන් ඉතින් ඔහොම යනකොට ඉස්සරහට යද්දි පොඩි පෙරහැරකුත් හම්බුණා. බලන්නකෝ ඉතින් ඔයාලා. ඉතින් පෙරහැරත් බලාගෙනම මම ඉතින් මීරිගම ටවුන් එකට යන්න පිටත් වුණා. ඉතින් පොඩි අය තමයි ගොඩක් හිටියේ. දාම්පස්ස ළමයි වගේ පෙරහැරක්. ඉතින් ඒකත් බලාගෙන මම බස් එකේ මෙහෙමම මීරිගමට ගියා. මන්ද යාළුවනේ මීරිගම ටවුන් එකට ආවා. ටවුන් එකට ඇවිල්ලා මම ඉස්සලාම මේ ගන්න ගිය සාරි එකක්. ඉතින් මම කැන්විල් එකට ගියා සාරියක් බලන්න. ඉතින් එතන තිබ්බ මට කලර් සෙට් උන්නේ නැහැ. ඉතින් ඒ වැඩේට හරියන එකක් මට මේකෙන් හම්බුන්නේ නැහැ. මම ඊට පස්සේ ඉතින් මේ තව ෂොප් එකකට යන්න පිටත් වුණා. ඉතින් මේකේ සාරි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒකේනේ අර දෙමළ ටයිප් සාරි තමයි ගොඩක් තිබ්බේ. මට සෙට් උන්නේ නැහැ. ඉතින් මගේ වැඩේට ඊට පස්සේ ඉතින් මෙතන තියෙන ඔක්කොම බලලා ඇදලා මම වෙන ෂොප් එකකට යන්න තීරණය කරා. මොකද එතන තියෙනවා මගේ වැඩේට සෙට් වෙන්නේ නැති නිසා. ඉතින් ගොඩක් අමාරු වුණා මට සාරියක් තෝරගන්න. ඉතින් මම මේ අදිනවා ඔක්කොම ටික. ඉතින් මං ආස පාටක් තමයි දම් පාට කියන්නේ. ඉතින් මේ දම් පාට මට හිත ගියා. ඒ වුණාට ඉතින් මේ මගේ ඉස්සරහ තියෙන වැඩේට සාරිය මැච් වෙන්නේ නැහැ. ඉතින් වෙඩින්ස් වලට යන සාරි හරියන්නේ නැති නිසා මං එතනින් ඇවිල්ලා වෙන ෂොප් එකකට ගියා. ඉතින් එතන තියෙන normal charm සාරියක් බැලුවා. ඉතින් ප්‍රයිස් එක බලන්න ඕනේ, වගේම ක්වොලිටිය බලන්න ඕනේ, මගේ වැඩේට සෙට් වෙයිද කියලා බලන්න ඕනේ. ඉතින් තෝරලා මට එපා වුණා ළමයි. මේ හරියන එකක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මම පල්ලෙහාම තියෙන මේ පාලම ළඟ තියෙන ධම්මිකායකට යන්න කියලා බැලුවා. ඉතින් ඒකෙවත් එකක් තියෙයිද කියලා. ඉතින් හරිම මහන්සි. ඉතින් මම මේ ධම්මිකායකට යන ගමන් තමයි ළමයි ඉන්නේ. බලමු ඇතුළට කියලා මට මැච් වෙන සාරියක් තියෙයිද කියලා. ඉතින් යාළුවනේ මගේ වැඩේට හරියන්නේ නිකන් තනි ප්ලේන් සාරියක්. මොකුත් වැඩ නැති normal ප්ලේන් සාරියක්. ඉතින් ගොඩක්ම ඩිසයින්ස් නැති මේ දිලිසෙන්නේ නැති charm සාරියක් තමයි මගේ වැඩේට මම බැලුවේ. ඉතින් මේක සාරිස් කලෙක්ෂන් එකක් තියෙනවා. නමුත් ඉතින් මට හරියන එක මම මෙතනින් තමයි තෝරගත්තේ. ඉතින් ඒකත් අරගෙන මම වෙන ෂොප් එකකට මේ යන ගම මේක ළමයි අලුතෙන් දාපු ෂොප් එකක් පල්ලෙහා පාලම ළඟම තියෙන. ඉතින් පාලමට උඩ හර ලිබඩු සාප්පුවත් එක්ක උඩ තට්ටුවේ තමයි තියෙන්නේ. ඉතින් මෙතන බැංකොක් ස්ටයිල් එකේ ඇඳුම් තමයි ගොඩක් තියෙන්නේ. මාරම කලෙක්ෂන් එකක් තිබ්බා. මාරම ලස්සනයි. ඉතින් මම මෙතන ඇඳුම් පොඩක් බලන්න ගියේ. කොහොමද ප්‍රයිස් කොහොමද ක්වොලිටි කොහොමද ලස්සනයි. ඉතින් මට මැච් වෙන ඒවා තියනවාද බලන්න. ඉතින් මම පොඩ්ඩක් ඉතින් දන්නේ නැත. ගෑනලා පොඩ්ඩක් කැමතිනේ. ඉතින් ගත්තේ නැද පොඩ්ඩක් බලලා ඉන්න. ඉතින් අන්න ඒ නිසා මාත් පොඩ්ඩක් බලලා ඉන්න ගියා. ඉතින් මාරම කලෙක්ෂන් එකක් තිබ්බා. මාර ලස්සනයි. හැබැයි ටිකක් ඉතින් අර ප්‍රයිස් ටිකක් වැඩි උනාට කියන්නේ අර මගේ බජට් එකට සෙට් වුණේ නැහැ. මං එහෙනම් මොකුත් ගත්තේ නැහැ. ඉතින් අලුතෙන් දාලා තියෙන නිසා බලලා ඉතින් හැමතැනම ඇවිදලා
ආවා. හැබැයි ලස්සනයි. හොඳ අලුත් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මේ සමහරක් වෙලාවට ගොඩක්ම මම ඇඳුම් තිබ්බේ නැත්තම් මීරිගමට යනවා. එහෙම නැත්තම් නිට්ටඹුවට යනවා. නැත්තම් මීගමුවට යනවා. ඉතින් එහෙම සෙට් වුණ නැත්තම් අඳුර ඔන්ලයින් ස්ටෝර් එකකින් තමයි ඕඩර් කරන්නේ. ඉතින් මෙතන ඔන්ලයින් ඕඩර් කරන જાතිය ඇඳුම් තිබ්බා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මෙතනින් මේ ලස්සන ඇඳුම් ඉලදී ගන්න. මම ඉතින් ඒ කඩෙන් එළියට බහලා ආවා. ඊට පස්සේ කෙලින්ම ආවේ කොණ්ඩකටු කඩේකට. ඉතින් එතන කොණ්ඩ බෝල් කොණ්ඩකටු ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම කොණ්ඩකටු දෙයක් ගන්න තමයි ගියේ. බලන්න ඕලත් කැමති. මේවා කීයද? මේ පොඩි පොඩි හාවෝ ඉන්නවා. 100යිද? මේ එකක්. කීයද එතකොට මේ ටික? මට ආයෙ පල්ලෙහාට යන්න වුණා. තව පොඩි බඩු වගේක් ගන්න. ඉතින් මට තව පොඩි ඒක ගන්න අමතක වෙනවා. ඉතින් ඒ දැක්කියාම දැක්කා මේ මෙන්න මේ වගේ ලස්සන පර්ස් තිබ්බා. මාර ලස්සනයි. ඉතින් ඊට අමතරව තව පොඩි පොඩි දේවල් ටිකක් මම ගන්නත් එක ගියේ. ඉතින් ඒ ගන්න බොට් ටික පැත්තකින් තියලා මම ඉතින් එතන තියෙන දේවල් බල බල හිටියා. මේ ලස්සන පර්ස් තියෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ මේක මෑ ලස්සන. හෑන්ඩ් බෑග් කියන්නේ ඉතින් ගෑල්ලමයි ආසම දෙයක් නේ. ඕන කෙනෙක් පිස්සු වටනවානේ. ඉතින් මම එකක්වත් ගත්තේ නැහැ. බැලුවා විතරයි ඉතින් ආසාවට. ඉතින් ලස්සන ලස්සන කලර්ස් වලින් ලස්සන ලස්සන ඩිසයින්ස් වලින් ඉතින් තිබ්බා. ඉතින් ඒවට ඉතින් ගෑල්ලමයි ආසයිනේ. ඉතින් මමත් ගොඩක් ආසයි හෑන්ඩ් බෑග් වලට, ස්ලිපර්ස් වලට, ලස්සන ලස්සන අලුත් ස්ටයිල් එකේ ඇඳුම් වලට. ඉතින් ඒක නිසා ගන්න ගිය දේවල් වලට අමතරව මම ඉතින් ඕවා ටිකක් බලලා මගේ යාළුවෝත් ආසින්දා මම පොඩ්ඩක් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. බලන්නකෝ ඉතින් මාරම ආස හිතෙනවනේ දැක්කහම. ඔයාලටත් ආස හිතෙනව නේද ළමයි මේව දැක්කහම? මම ඒක දන්නේ හින්දා තමයි මේ වීඩියෝ ක්ලිප් ටික ඔයාලට අරගත්තේ. ළමයි මෙතන මාර බෑග් කලෙක්ෂන් එකක් තිබ්බා. මට පිස්සු හැදුනා ළමයි කියන්න වචන නැහැ. මාරම ලස්සන ඒවා තිබ්බා. ඉතින් ඊට වැඩිය ලස්සන තැන් මේ ලස්සන දේවල් තියෙනවා. මේ දැන් ආවට පස්සේ කොණ්ඩ කටු, ඒ වගේම මේ හෙයා බෑන්ඩ්, එතකොට මොනවාද මේ නේල්ස් සෙට් කරන ඒවා, ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් කතා ඕනි නැහැ. බලන්න දිගටම වීඩියෝ එක. ඔයාලත් මේවට ගොඩක් ආස ඇති කියලා මම දන්නවා. ඉතින් මේ මට මෙතනින් නේල්ස් සෙට් එකක් තෝරගන්න ටිකක් වෙලා ගියා. මොකද මේ දැන් ගත්ත සාරියකට මැච් වෙන්නත් ඕනි. ඒ වගේම මේ ටිකක් නේල්ස් එක දිගට තියෙන්නත් බෑ. ඉතින් මේ ඔතන හොඳ කලෙක්ෂන් එකක් තිබ්බා ලස්සන ලස්සන නේල්ස්. ඉතින් බලන්නකෝ මම මොන වගේ එකද තෝරගත්තේ කියලා ඔයාලා හිතන්නේ. පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම නම් තෝරගත්තේ ළමයි ඔය අල්ලන එකක්වත් නෙමෙයි. හරිම charm design එකක් තියෙන normal එකක්. මොකද ඔය මේ ගල් කෑලි ග්ලිටර් නම් තියෙනවා. ඉතින් මේ හැම ඇඳුමකට මැච් වෙන්නෙත් නැහැ. ඉතින් මම මේ යන ෆන්ක්ෂන් එක මේ වෙඩින් එකක් නෙමෙයි නිසා ඒක සෙට් වෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් normal එකක් තමයි ගත්තේ. බලන්නකෝ ඔයාලා මෙතන තියෙන මේ nails set කොහොමද කියලා. ලස්සනයි නේද මෙතන තියෙන nail set මාරම ලස්සනයි. ඉතින් අර මේ ඔන්ලයින් ඕඩර් කරනවට වැඩිය ප්‍රයිස් එක අඩුයි. මොකද ඉතින් මේ අර එයාලා ඔන්ලයින් ඕඩර් කරනකොට වෙනම අපි shipping cost එකක් දෙන්න ඕනේ. ඒ වගේම courier එකට හරි delivery charge එකක් හරි දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මෙතන හරිම ලාභදායී මුදලට තමයි තිබ්බේ මේ nail set.
ඉතින් මම ආයෙ ගිහිලා ඔය වගේ හොඳ සෙට් එකක් ගත්තා පස්සේ ඉතින් ඔය වැඩේට ඉතින් නෝමල් එකක් ගත්තා. ඉතින් බානු මෙතන මේකප් බ්‍රෂස්, එතකොට ලස්සන කියුට් හෙයා බෑන්ඩ්, අර මේකප් දාන ස්පොන්ජ් හැමදේම මෙතන තිබ්බා. ඉතින් අර පෙඩිකියුම් සෙට් හිටන් ඔතන තිබ්බා. හැමදේම තියනවා ළමයි ඔතන. මාරම ලස්සනයි. ඉතින් මෙතනට ගියොත් අතේ තියෙන මුදල් ටික ඉවර වෙනවා තනිකරම. මොකද ගන්න හිතන් ඉන්න දේ නෙමෙයි වෙන දේවල් තමයි අන්තිමට අරන් ඉන්නේ. ඉතින් සාරි කට්ටකුත් ගන්න ඕන නිසා බැලුවා. ඒත් මේ මම එකකටවත් ආස වුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මම ඒක ගත්තේ නැහැ. බලන්නකො මේ වේස්ලට් මේ මමත් ඉතින් ඔයාලට හරි ආසයි. හින්දා තමයි ඉතින් ඔය අරගෙන පොඩ්ඩක් බල වීඩියෝ කරන්නේ. ඉතින් ඔය ඔක්කොම බලලා දැන් මට හොඳටම බඩගිනි. ඉතින් කාලත් නෙමෙයිනේ ආවේ. ඉතින් එහෙම දුවලා සාරි අරගෙන ඉතින් සාරි තෝරන්න කඩවල් කිහිපෙම ගියා. ඉතින් හොඳටම හෙම්බත් වෙලා දැන් මේ ඉන්නේ මේ ඕවා බල හිටියට. ඉතින් දැන් ඔතනින් ගන්න තියෙන ඔක්කොම බත් ටික අරගෙන ඉක්මනටම මේ මොන හරි කෑමක් කන්න යන්න ඕනි. ඉතින් තව ගෙදර ගිහිලත් වැඩ ටිකක් තියෙන නිසා දැන් ඉතින් ඔය ඔක්කොම බලලා මම දැන් කන්න තමයි යන්න හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට වීඩියෝ මොකද වෙන්නේ කියලා. හරි ඉතින් ළමයි ගන්න තියෙන ඔක්කොම පොත් ටිකත් අරගෙන බලන්න තියෙන දේවලුත් බලලා දැන් ඉතින් මම කෑම කඩේකට ආවා. ඉතින් මේවා තමයි දැන් අද කන්නේ. ඉතින් එළියෙත් ගොඩක් රස්නේ. ඉතින් ඒ හින්දා කල්කිරි එකක් ගත්තා. ඒකත් බීලා බන් එකත් කාලා මම එතනින් පිටත් වුණා. මම කෑම කාලේ ඉවරලා එතනින් ආවට පස්සේ ඊළඟට කෙලින්ම ෆාමසි එකට ෆාමසියෙන් බේත් වගේක් ගන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන මම කෙලින්ම ගියා හීල්ස් දෙකක් ගන්න. ඉතින් මට දැන් සාරියට මැච් වෙන හීල්ස් දෙකක් ගන්න ඕනි. ගෙදර තියෙනවා ටිකක් පරණයි නිසා මම හීල්ස් දෙකක් බැලුවා ළමයි. ඉතින් මේ බාටා එකට තමයි ආවේ. ඉතින් මට සෙට් වෙන එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වුණාට මම මුළු කඩේම ඇවිදලා හැම එකම දාලා බැලුවා පොඩ්ඩක්. ඉතින් මම මේ හිත ගිය එකක් තිබ්බා. හිත ගිය එකක් තිබුණාට ඒකේ සයිස් නැහැ. ගන්න ගිය සමහරක් ඒවා සයිස් තිබ්බේ නැහැ. සමහරක් ඒවා කලර් එක සෙට් වුනේ නැහැ මගේ ඇඳුමට. ඒ නිසා ඉතින් මම ගත්තේ නැහැ. ඊට පස්සේ හිතුවා මම ගෙදර තියෙන එකම මොකක් හරි දානවා කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් මේ සිරප්පු ගැනීමට ගිය විස්තරේ. ඉතින් මේ ස්ලිපර්ස් දෙක නම් මාර ලස්සනයි. ඒ වුණාට ඉතින් ඒක මේ මට හරි ගියේ නෑ. මට නිකන් ටිකක් බොරුල් වගේ. මං ආවලමයි මගේ ජර්නලින් වැඩවලට ඕන කරන මේ පොතකුයි තව මේ ස්ටිකර්ස් වගේකුයි වගේ පොඩි දේවල් ටිකක් ගන්න. ඉතින් මෙතන මේ තියෙන ඔක්කොම දේවල් මෙතන පුංචි නාගේ කෙනෙක් පොඩි ස්මෝල් බිස්නස් එකක් විදියට කරන්න ඉගෙන ගන්න ගමන් ඉතින් මම එයාට උදව්වක් විදියට පොඩි අයිටම් ටිකක් ගත්තා. ඉතින් මේ පෙන්න නෝට්බුක් එක මාරම ලස්සනයි. එයා අපිට ජර්නල්ස් කරන්න එහෙම පොත් එහෙම හදලා දෙනවා කිව්වා. ඉතින් මේ ස්ටිකර් එකක් මම හිතන්නේ රුපියල් 10යි. හරිම පොඩි මුදලක් වෙන්නේ. ඉතින් ලස්සන ඩේ කාඩ් වගේ ඒවා තිබ්බා. ඔය වගේ කියුට් නෝට්බුක්, ඒ වගේම පොඩි ස්ටිකි නෝට් වගේ ඒවා තිබ්බා. ඉතින් ඒ වගේම හොඳ ස්ටිකර් කලෙක්ෂන් එකකුත් තිබ්බා. ඉතින් ජර්නල් කරන අයට එතකොට පොත්වලට පිටකොල් දානකොට ඒ වගේ හැම දෙයකටම ඉතින් ලස්සන ස්ටිකර්ස් ඕන වෙනවා. ඉතින් මෙතන BTS ආමිලාගේ මේ ෆොටෝස් වගේකුත් තිබ්බා. ඉතින් මම දන්නවා ඉතින් මගේ වීඩියෝස් බලන නංගිලා මල්ලට මට ගොඩක් ආසයි කියලා. එතකොට කස්ටමයිස් කරගන්න ඕන. ඒ 300මද? කස්ටමයිස් කරලා අපි ඔය වගේ ಜಾති 10ක් එව්වොත් ඔයාගේ WhatsApp එකට වගේ ගන්න පුළුවන්. ඒකුත් ලොකු ගාණක් නැහැ. මම
මං එතනින් කෙලින්ම ආව සැලොන් එකට මගේ අයිබ්‍රෝස් හදාගන්න. ඉතින් මම දැන් අයිබ්‍රෝස් හදාගෙන කෙලින්ම ගෙදර යන්න පිටත් වුණා. ඔන්න ටිකක් කරගෙන යාළුවනේ ගෙදර ඇවිත් ඉන්නවා. හෙට දවසට ලැහැස්ති වෙලා ගන්න තියෙන බඩු ටිකක් අරගෙන කරන්න තියෙන වැඩ ටිකක් කරගෙන දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න තමයි හිතුවේ. ඉතින් එහෙම නැත්නම් ෂීට් මාස්ක් එකක් හරි දැම්මොත් හොඳයි කියලා. මොකද වැඩි මොකුත් කරන්න බෑ. මූණේ පිම්පල්ස් ඇවිල්ලා තියෙනවා. ඊටම චුටි චුටි බිබිලි වගේක් ඇවිත් තියෙනවා. ඉතින් මීට වැඩි ගොඩක් පිම්පල්ස් තිබ්බා. මම ඒකට බෙහෙත් වගේක් කරා. ඒවත් ඔයාලත් එක්කම ෂෙයා කරගන්නම්. මොනවද පිම්පල්ස් අඩු වෙන්න පාවිච්චි කරේ කියලා. ඉතින් අද මම වෙනස කරත් එක මෙන්න මේ ડોක්ටර් රෂෙල් එකේ මික්ස් බෙරි කියන ෂීට් මාස්ක් එක පාවිච්චි කරන්න යන්නේ. හොඳද දන්නේ නැහැ. මේක යූස් කරපු අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මේක පොඩ්ඩක් දාලා ෆේස් මසාජ් එකක් කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හිතුවා. ඉතින් මාරම සුවඳයි ඒක. කන්න හිතෙනවා. මාර සුවඳක් තියෙන්නේ. මෙන්න මේ බෙරිස් ටික බෙරිස් වල මේ ජූස් වගේ සුවඳක් තමයි එන්නේ. මෙන්න මේ ෂීට් මාස්ක් එක අපි දාලා පොඩ්ඩක් රිලැක්ස් වෙමු. මම මේක ෆ්‍රීසර් එකේ දාලා අරන් ආවේ. එතකොට නිකන් අර අපිට ගොඩක් සනීපයක් කූල් ගතියක් දැනෙන නිසා මම කොහොමද ෂීට් මාස්ක් වගේ දේවල් ඔක්කොම මේ ෆ්‍රිජ් එකේ දාලා තියන්නේ යාළුවනේ. ඔයාලත් එහෙම කරලා බලන්නකෝ. මාරම සනීපයක් දැනෙයි. හරි යාළුවනේ මම දැන් ෂීට් මාස්ක් එක දාගත්තා. ඉතින් දැන් ඔය පොත කියවන්න හිතුවා. ඉතින් අර විනාඩි 20ක් 25ක් ෂීට් මාස්ක් එක මුහුණට අල්ලනකම්. ඉතින් මම ෂීට් මාස්ක් එක රිමූව් කළා. වොෂ් කරගෙන ඇවිත් ඉන්නේ. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් තියෙයි කියලා මට හිතෙනවා. හරිම ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. හරිම රිලැක්ස් වුණා ඒක යූස් කරාට පස්සේ. ඉතින් මම මෙන්න මේ ලිප් මාස්ක් එකත් යූස් කරන්න යන්නේ. මේක මම ටෙමු එකෙන් තමයි ඕඩර් කරේ. ලොකු ගාණක් වුණ නැහැ. ඉතින් මේකත් අපි try කරලා බලමු හොඳද කියලා. මගේ ලිප්ස් ටිකක් ඩාර්ක් වෙලා තියෙනවා. මොකද කාලෙකින් මූණටවත් හෙයා එකටවත් කිසිම දෙයක් යූස් කරෙත් නැහැ. කියන්නේ ෆේෂියල් එකක්වත් මුකුත් කරේ නැති නිසා. ඉතින් මේ විදිහට තියෙන එක සුවඳක් අනේ මන් සුවඳක් නම් මට ලොකුට දැනෙන්නේ නැහැ. ලොකු සුවඳක් නැහැ. නිකන් ජෙල් ටයිප් වගේ එකක් තියෙන්නේ. මම මේ කලින් යූස් කළාම නැහැ. බලමු අපි මේක යූස් කරලා. ඒ ලික්විඩ් එක හැලෙනවා. මෙන්න මේ විදිහට තියෙන්නේ වැටෙයිද දන්නේ නැහැ. හිතන්නේ පේනවා මගේ යාළුවන්ට. අපි මේක තියලා බලමු. නිකන් මොකද්ද? ජෙලි කෑල්ලක් වගේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. පේනව නේද? නිකන් ජෙලි කෑල්ලක් වගේ තියෙන්නේ. මුකුත් මම ලිප් බාම්වත් මුකුත් ලිප්ස්ටික් මුකුත් යූස් කළා නැහැ. ලිප්ස්ටික්වත් මුකුත් නැහැ. ලිප් බාම්වත් නැහැ. අනේ මන්ද. හරි අමුතුයි. ඒක වැටෙන්න යනවා වගේ ළමයි මේ සෙට් වෙලා හිටින්න උඩ බැලිය අතර තමයි ඉන්නේ. මම මේක විනාඩි 10ක් 15ක් තියන් ඉඳලා ඊට පස්සේ දැන් අයින් කරා. මට නම් එච්චර සෙට්ුන් නැහැ ඒක. අර මම YouTube එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා ලිප්ස් දෙක ස්ක්‍රබ් කරන ඒ වගේ කරා තරම් මට සෙට්ුන් නැහැ. සමහර විට මේක වෙන කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. එහෙම පින්ක් කලර් වෙන්නේ නැහැ ලොකෝ ලිප්ස් දෙක. මං හිතන්නේ අර හොඳ මොයිස්චරයිසර් එකක් ලැබෙනවා. ඒ ගානට ඉතින් හොඳයි. ඉතින් මට තව වැඩ වගේක් තියෙනවා.
ඒ ටිකක් දැන් අද දවස් ඇතුළත කරගන්න ඕනි. මං අද හිතුවේ නෑ හොඳට අවුව පායලා තියෙයි කියලා. නමුත් අද ඇත්තටම හොඳට අවුව පෑවුවා. ඉරිදා දවසට සාමාන්‍යයෙන් මේ දවස් ටිකේම වහිනවා. ඉතින් මං හිතුවේ නෑ ඒ වුණාට මගේ රෙදි ටික වේලා ගන්න තරම් අවුවක් කඩලා තියෙනවා. මේ ටික නවා ගත්තාම මටම ලේසි. ඉක්මනට අද දවසේ වැට්ටි කරගන්න ඕනේ. ගවුන් ටික වෙනමයි, ටී-ෂර්ට් වෙනමයි. ඉරිදා දවසේ මම හරියට ප්ලෑන් කරලා ගෙවා ගත්තොත් මට වැඩට යන දවස් 6ෙම පහසුවෙන් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මම එහෙම තමයි ඉරිදාට තමයි හැම වැඩේම ප්ලෑන් කරගන්නේ සතියෙම. තව ඇඳුම් මගයක් තියෙනවා ඒ ටික වෙලිලා නැහැ. දැනට මේ ටික ඔක්කොම මම නමා ගත්තා. ඒ ටික මම දැන් කබඩ් එකට දාගන්නයි යන්නේ. මේක තමයි අද මගේ ලන්ච් එක. මුරුංගයි පරිප්පුයි තියෙනවා, රතු වල තියෙනවා, කරවල තෙල් දාලා තියෙනවා. ඉතින් කන්න යන්නේ. කාලා ඔයාලත් එක්ක එකතු වෙන්නම් ආයේ. මම දැන් කාලේ ඉවරලා මේ අතුරුපසට පොඩි යෝගට් එකක් කනවා. ඉතින් මේ උදේ ඉඳන් මෙහෙම දුවලා ඇවිදලා කරලා දවල්ට ගෑවේ හවස 4ත් පහ වෙලා. ඉතින් දැන් ආය රැට කන්න නැහනේ. ඒ නිසා මේ ඉතින් යෝගට් එකකුත් කෑවා. මගේ යාළුවනේ ඉතින් මගේ වැඩවලින් ඔක්කොම වගේ ඉවරයි. ඉතින් මේ දැන් වැඩට ඇඳලා යන ඇඳුම් ටික ලැහැස්ති කරලා අයන් කරලා තියන්න තියෙන. ඉතින් ඒ ටිකත් ඉවර කරාට පස්සේ මට නිදහසේ නිදා ගන්න පුළුවන් දැන්. ඉතින් අතින් වැඩ ටික ඔක්කොම මම කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් මේ ඊද දවස මම ප්ලෑන් කරපු විදියට මට සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්න. බයි.